රටම කැළඹු කොළඹ ජනප්‍රිය පාසලේ කතාව මේ වන විට රටම උණුසුම් කළ පුවතක්. ආරංචි මාර්ග අනුව මේ සිද්ධියට ගුරුවරියන් 3 දෙනෙක් සහ මවක් සම්බන්ධ බව වාර්තා වී තිබුණා. මේ අතර එක් ගුරුවරියකගේ ප්‍රකාශයක් මේ අයුරින් ගිසිප් පිටුවක සඳහන් වී තිබුණා. ඇයට ඉල්ල වුණු බරපතලම චෝදනාව වුණේ අපයෝජනයක් කළා කියන පුවතයි. සමාජ මාධ්‍යයෙන් මේ පුවත ප්‍රචාරය වෙද්දී ඇය මුළු රටේම පිළිකුලට ලක් වුණා. පාරේ බැස යන්නට පවා නොහැකි තරමට ලැජ්ජාවටපත් වූ ඇය අවසානයේ තීරණය කළා සියල්ල අතහැර යාමට පෙර Tamanගේ පැත්ත හෙළි කරන්න. මම තනිවුණු ගෑහැණියක්. මම මිනිහා දාලා ගිය ගෑණියෙක්. ඒ මිනිහා මාව දාලා ගියේ මගේ වරදෙන් කියලා හැමෝම කිව්වා. ඒත් ඇත්තටම මම එයාගේ ලිංගික ආශාවන්ට හුරු වෙලා නොසිටි නිසායි මම තනි වුණේ. ඒත් මමත් මිනිස්සෙක්. මටත් හැඟීම් තිබුණා. මම ගොඩක් අයගේ ආදරය හෙව්වා. ඇය පවසන පරිදි මේ සියල්ලේ ආරම්භය ඇගේ අතිශය රූමත් සිසුවෙකු වූ සවින්තය. එයා හරිම ලස්සන කුළුපැටියෙක්. ඒත් කවදාවත් මම සීමාව පැන්නේ නැහැ. ඒත් සවින්ත ගානක් නැතුව මට ප්‍රයිවට් මැසේජ් එවන්න ගත්තා. එක ඉරියව් වලින් එයාගේ ෆොටෝ එවලා මාව පොළඹවා ගත්තා. මමත් තනිවුණු ගෑහැණියක් විදියට ඒ පෙළඹීමට අහු වුණා. මට මුව නැතුවම බැරි වුණා. හොටෙල් යන්න යෝජනා කළෙත් සවින්තමයි. මම හරිම බයෙන් ගිය ගමන ඒ 18න් 15 කොල්ල හැසිරුනේ හරිම පුරුදුකාරයෙක් වගේ. මම යාව අතපත ගාලා සතුටු වුණා විතරයි මම සීමාවක හිටියා. මොකද මම දැනගෙන හිටියා එකපාරක් ඉඩ දුන්නොත් මූ හැමදාම මාව පාවිච්චි කරනවා කියලා. ඒත් කොල්ල නිල් ෆිල්ම් බලලා ආසාවෙන් හිටියේ මාව නැති කරන්න. ඇය පවසන පරිදි සිසුවාගේ ඇඳට ඒමට කළ බලපෑම් වලට ඇය ඉඩ නොදුන් තැන ඔහු ඇයව බ්ලැක්මේල් කිරීමට පටන්ගෙන ඇත. අවසානයේ ඔහු සිය මව්පියන්ට පවසා ඇත්තේ Tamanව බලෙන් අපයෝජනය කළ බවයි. මතු පිට කටාව බලලා මිනිස්සු මට සාප කළා. ඒත් ඇත්තටම වුණේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මට ලැජ්ජයි පාරේ යන්නත්. මම තීරණය කළා මෙහෙන් යන්න. මතු පිට කතාව බලලා නිගමනවලට එන එක කොච්චර පවුද?